ආයිබෝවන් සුබ දවසක් වේවා සියලු දෙනාටම ආස්වාසම නිවුස් තුලින් අද ඔබට කියන්න හදන්නේ තවත් සුවිශේෂී පිරිසකට ලැබෙන්න යන සුවිශේෂ වාසියක් සම්බන්ධයෙන්. ඉතින් ඔයා තාමත් අපේ YouTube නාලිකාව subscribe කරලා නැත්නම් මෙන්න මේ විදිහට subscribe කරන්න. ඒ වගේම අලුත් වීඩියෝවක් දාපු ගමන් බලන්න bell icon එක click කරලා notification on කරලා තියාගන්න. ඉතින් එහෙනම් අපි වීඩියෝ එකට ගිහින් බලමු මොකක්ද ඒ සුවිශේෂ වාසිය කියලා. 2026 යලකන්නේදී කුඹුරු ඉඩම්වල වගා කරනු ලබන ගොවීන් සඳහා පොහොර මූල්‍ය සානාධාරය අඛණ්ඩව ලබා දීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. 2025-2026 මහකන්නය සඳහා ක්‍රියාත්මක කළ මෙම සහන වැඩපිළිවෙල එළමළ යලකන්නයේදීද ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා. ඒ අනුව වී වගාව සඳහා හෙක්ටයාරයකට රුපියල් 25000ක් බැගින් එක් ගොවියෙකුට උපරිම වශයෙන් හෙක්ටයාර 2ක් සඳහා මෙම සහනාධාර මුදල හිමිවනවා ඇති. වෙනත් ශ්‍රේෂ්ඨ භෝග සඳහා වී වගාව සිදු නොකරන කුඹුරු ඉඩම්වල නිර්දේශිත වෙනත් භෝග වගා කරන්නේ නම් හෙක්ටයාරයකට රුපියල් 15000ක් බැගින් උපරිම හෙක්ටයාර 2ක් සඳහා මෙම සහනාධාර මුදල හිමි වෙනවා. ඉතින් මෙන්න මේ වගේ අලුත්ම තොරතුරු එසනින් දැනගන්න ආස්වාසම නිවුස් YouTube නාලිකාව අදම subscribe කරන්න.